තනි වී සොයමි ආදරේ. ඉතින් ගොඩාක් දවසකට පස්සේ ඔන්න අම්මා අපේ ගෙදර ආවා. ඒ නිසාම නෙමෙයි කොහොමවත් මම ඔයාලට කියලානේ තිබුණේ මගේ බිරියානි රෙසිපි එක ඔයාලත් එක්ක මම ෂෙයා කරගන්නවා කියලා. ඉතින් ළඟදී ගිය සතියේ දවසකත් හැදුවා. ඒ වුණාට මම රෙකෝඩ් කරේ නැහැ ඒක. ඉතින් ඒක නිසා හිතුවා අද දවසක් ස්පෙෂල් නිසා අම්මලත් ඇවිල්ලා තියෙන නිසා මේ විදිහට බිරියානි එකක් අද ලන්ච් එකට හදනවා කියලා. මෙහෙමයි බිරියානි එකක් කිව්වම අපිට අවශ්‍ය වෙන දේවල් ටිකක් තියෙනවා වෙනදාට වැඩිය. අපිට මේක හදාගන්න රසට වගේම අර අපිට කියන නියම ඔතෙන්ටික් බිරියානි ටේස්ට් එකට ගන්න අවශ්‍යම කරන දේවල් ටිකක් තියෙනවානේ. ඒ දේවල් ටික ලං කරගත්තට පස්සේ මේක හරිම ලේසියෙන් මනට හදාගන්න පුළුවන් දෙයක්. ඇත්තටම බිරියානි කිව්වට මේක නම කියපු ගමන් අපි හිතනවානේ අනේ මේ ගොඩාක් දේවල් ඕනේ හරියට වෙලා යනවා හරි අමාරුයි කියලා. එහෙම නැහැ. හරි අපි සාමාන්‍ය දවල් කෑම වේලක් හදනවා වගේම වෙලාවකින් මේ ටික ඉක්මනට හදා ගන්න පුළුවන්. මම අර කියපු දේවල් වලින් අවශ්‍ය කරන දේවල් ටිකක් තියෙනවා. ඒ ටික අනිවාර්යයෙන්ම ඕන වෙනවා. ඉතින් ඔයාලා දැන් දැක්කා වගේ මම චිකන් ටික කපලා අවශ්‍ය ප්‍රමාණයන් වලට කපලා සෝදලා පිරිසිදු කරලා තියලා තමයි හාල් ටික මේ විදිහට පෙගෙන්න දාන්නේ. හාල් ටික පැය භාගයක් විනාඩි 20ක් විතර පෙගෙන්න තිබ්බනම් හොඳටම ඇති. ඒ අතර මම සීසන් කරගන්නවා චිකන් එක. මිරිස් කුඩු, කහ කුඩු, ගම්බරිස් කුඩු ටිකක් එකතු කරන ගමන්ම මම ගෙදර හදාගත්ත බිරියානි මසාලා එකක් තියෙනවා. ඒකෙත් ටිකක් එකතු කරන ගමන් මම කඩෙන් ගෙනාපු පේස්ට් එකත් බිරියානි පේස්ට් එකත් මේකට එකතු කරනවා. අද මම චිකන් කිලෝ එකට හාල් කිලෝ එකක් අරගෙන තියෙනවා. හාල් කිලෝ එකට චිකන් කිලෝ එකක් අරන් තියෙනවා. බිරියානි එක හදාගන්න. ඉතින් චිකන් වැඩි වෙන තරමට ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට චිකන් ගන්න පුළුවන් වගේම චිකන් ටිකක් හොඳට තියෙනකොට අපිට ඉතින් රසට හදාගන්න පුළුවන් බිරියානි එක. ඉතින් මම මේ විදිහට පේස්ට් එක ඔක්කොම එකතු කරනවා. එතකොට මේ බිරියානි පේස්ට් එකට අමතරව තමයි මම ගෙදර හදාගත්ත බිරියානි පවුඩර් ටිකකුත් මේකට එකතු කරා. ඉතින් ඔයාලට මේ බිරියානි පවුඩර් එකේ රෙසිපි එක ඕනේ නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඒත් එක්කම මතක් කරනවා තාමත් මගේ වීඩියෝ බලන ඔයා මාව subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon එකක් click කරලා all දාලා තියාගන්න. ඊළඟට මම එකතු කරනවා අර පහේ එකතු කරගත්ත චිකන් ටිකටම යෝගට් දෙකක් සාමාන්‍ය මම ගත්තේ අඹේ වෙල යෝගට් කප් දෙකක්. ඒත් එක්ක මේකට ලුණුත් එකතු කරලා මේ ටික හොඳට පහේ ටික චිකන් ඔක්කොටම වදින විදිහට හොඳට මික්ස් කරගෙන මම මේක තියනවා පැය භාගයක් විතර සීසන් වෙන්න පැත්තකින් තියලා තියෙනවා. මේක ඉතින් ගොඩාක් හොඳයි කලින් දවසේ වගේ රැයට වගේ මේක හදලා ෆ්‍රිජ් එකට දාලා තියන්න පුළුවන් නම් තවත් ටිකක් වැඩියෙන් සීසන් වෙන නිසා චිකන් එක හොඳට රසට හදා ගන්න පුළුවන්. එහෙම වෙලාව තිබිලා හදන කෙනෙක් නම් ඔයා ඒ විදිහට කලින් දවසේ රැයට චිකන් එක සීසන් කරලා තියාගන්න. එතකොට තවත් ලේසි බිරියානි එක හදන වෙලාවට වගේම චිකන් එක හොඳට රසට හදා ගන්න පුළුවන්. ඊළඟට මම මුක්ති කරනවා මෙතන අන්නාසි මල් දෙකක් තුනක් විතර ඒත් එක්කම කරාබු නැටි කුරුඳු එනසාලුත් ඔයාලට එකතු කරන්න පුළුවන්. එනසාල් සූදුරු මාදුරු වගේ එකතු කරන්න පුළුවන්. ඒක ඉතින් ඔයාලගේ කැමැත්තේ හැටියට එකතු කරගන්න තව රස කරගන්න පුළුවන්. ඊළඟට මම මින්චි කොලයි කොත්තමල්ලි කොලයි මේ විදිහට එකටම කපාගෙන චිකන් එකටම ආයෙත් මික්ස් කරගන්නවා. මට ඒක අමතක වුණා. චිකන් එකට අර යෝගට් ටික දාලා මික්ස් කරනකොටම ඒ ටිකත් දාලා මික්ස් කරගත්තා නම් හරි. ඊළඟට මම වතුර ටිකක් අරගෙන ලිපේ තියා ගන්නවා. ඒකට මම එකතු කරගන්නවා කුරුඳු පොතු, කරාබු නැටි, ඒත් එක්කම අන්නාසි මල් වගේම මේකට මම එකතු කරගන්නවා තෙල් ටිකක්. ඊළඟට මම ලෙමන් ගෙඩියකින් මේ විදිහට ස්ලයිසස් 3ක් විතර 3-4ක් වලට කැමති ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. දෙහි හරි කමක් නැහැ. දෙහිද ලෙමන්ද තියෙන්නේ මොනවද ඒක එකතු කරගන්න. ඊළඟට මේක අපිට බිරියානි එකට නැතුවම බැරි ලුණු ටිකක් වැඩිපුර බැද ගන්න. බැදගෙන පැත්තකින් තියාගන්න. ඒ අතරදී මම හොඳට නටන වතුර ටිකට මේ විදිහට හාල් අර පෙඟිච්ච හාල් තියෙන්නේ අපි පෙඟෙන්න තියලා තිබිච්ච හාල් ටික ඒ ටික එකතු කරලා ටිකක් අඩුවෙන් තඹ ගන්න තමයි යන්නේ. සම්පූර්ණයෙන්ම කුක් කරගන්න එපා බත් ටික. මේකට මම ලුණුත් එකතු කරගන්නවා. ලුණු ටිකක් වැඩි වෙන තරමට බිරියානි එක හොඳට රසට හදා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ලස්සනට ගාර්නිෂ් කරගන්නත් පුළුවන් නිසා ලුණු ටිකක් වැඩිපුර කපාගෙන රන්වන් පාට වෙනකන් බෙද ගන්න කර කරගන්නේ නැතුව.
අපේ හාල් ටිකක් පැංගිලක් තියෙන නිසා ගොඩක් වෙලා මේක තැම්බෙන්න වෙලා යන්නේ නැහැ. අපි නටන වතුරටනේ මේ හාල් ටික දාන්නේ. ඒ නිසා ළඟම ඉඳගෙන ඉක්මනට මේ ටික පෙරලා අයින් කරගන්න ඕනේ. මොකද අපි චිකන් එකත් එක්කත් මේ බත් එක කුක් කරන නිසා ගොඩක් තැම්බෙන්න තියන්න එපා. ඒක නිසා ඒ ටික හොඳට පෙරලා පැත්තකින් තියන්න වතුර ටික පෙරලා අරගෙන. ඊළඟට මම යන්නේ සීසන් කරගත්ත චිකන් ටික මේ විදිහට උයා ගන්න තමයි දැන්. හොඳට ඉඩ තියෙන මම මේ වළඳෙම තමයි බිරියානි එක හදාගන්නේ බතුත් එකතු කරන්නේ. ඒක නිසා ටිකක් ඉඩ තියෙන වළඳක් තමයි මම අරගෙන තියෙන්නේ. ඉතින් මේ වෙනකොට අපිට බිරියානි එකට අවශ්‍ය හැම දෙයක්ම දැන් අපි ළඟට අරගෙන තියෙන්නේ. මම අලත් ගත්තේ බිරියානි එකට එකතු කරන්න. බැදලා මේ චිකන් එකම එකතු කරන්න. යනකොට මට පස්සේ හිතුණා අලාදා එකතු කරන්න ඕනේ නෑ කියලා. ඒ නිසා අල දැම්මේ නෑ. දැන් යන්නේ අපි චිකන් එක හදාගන්න. අද අම්මලාවනේ. ඒක නිසා ස්පෙෂල් ටයි පොංගල් ස්පෙෂල්. මේකට තෙල් ටිකක් දාගන්න ඕනේ. ඉතින් මේ විදිහට චිකන් එක කුක් කරගන්නවා විනාඩි 10ක් විතර. ඉතින් ඒ විනාඩි 10 අතරදී දෙතුන් සැරයක් මේ විදිහට හොඳට කලවම් කරලා උඩයට මාරු කරලා මේ ටික මික්ස් කරගන්න ඕනේ. එහෙම චිකන් එක විනාඩි 10ක් 15ක් විතර උයාගත්තට පස්සේ අපි ඒකට අපේ තම්බගත්ත බත් ටික තියනවානේ ඒ ටික එකතු කරගන්න ඕනේ. ඉතින් මං බත් ලේයර් එකක් වෙන්න මේ විදිහට දාගෙන ඒක උඩටම එකතු කරගන්නවා අපි බැදගත්ත ලූණු ටික මෙන්න මේ විදිහට ලස්සනට. මේ වෙලාවේදී ලිපේ කින්දර හොඳටම අඩු කරලා තමයි තියාගන්න ඕනේ. අපි මේක ගොඩාක් ගින්දර ගහගෙන උයාගන්නේ නැහැ. හිමින් තැම්බෙන්න දෙන්න ඕනේ චිකන් ටිකයි අපේ තාම බත් ටිකත් බාගෙටනේ තැම්බිලා තියෙන්නේ හාල් ටික. ඉතින් ඒකත් හොඳටම තැම්බෙන්න ඕන නිසා මේ විදිහට ගින්දර අඩුවම කරලා හිමින් තමයි අපි මේක උයාගන්න ඕනේ. ඉතින් මේ විදිහට අන්තිමටම මම උඩින් බත් එකට උඩින් මේ විදිහට බැදපු ලුණු ටික එකතු කරගන්න ගමන්ම කොත්තමල්ලි කොළ ටිකක් මෙන්චි කොළ ටිකක් මේ විදිහට ආයෙත් උඩින් අතුරලා මේක හොඳට වහලා පියනකින් වහලා තියන්න ඕනේ. සැරින් සැරේ අරින්න එපා. අරින්නේ නැතුව එකපාරම වහලා විනාඩි 10ක් 15ක් විතර මේ ටික හොඳට උයා ගන්න ඕනේ. ඉතින් මම අර කලිනුත් කිව්වා වගේ ගින්දර ගොඩාක් අඩු කරන්න ඕනේ. චිකන් එකේ කලවම් කරනකොට බීසි විනායකට බත් එක සුවඳයි. ගේම සුවඳයි. හරි මේ අර ලුණු සම්බෝලයට ලුණු කැපුවා. සුවඳයි. මගේ කියන කැඩිලා නිසා පරිස්සම. මේ විදිහට තමයි තියෙන්නේ. බත් නම් හොඳට තැම්බිලා මේක කලවම් කරන්න ඕනේ. තමයි අපේ බිරියානි එක හැදිලා ඉවර වෙන්නේ. බත් එක තැම්බිලා චිකන් තැම්බිලා සුවඳයි. Okay.
නැවතිලා නැවතිලානේ නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාත්‍රා වැටලිලා වැටලිලානේ හිරිවැටුණු සඳසේයා නිදිවර පූරමා තනිවෙන්න හදවත් දැන් හිගයි වැහිබිඳු වැටෙනවා නම් සුළඟක් සැලෙනවා නම් මොහොතක් තනි වී සොයමි ආදරේ